to my YouTube channel. මේ සන්ඩේ දවසක් ඉතින් අපි පල්ලි යන ගමන් තමයි මේ ඉන්නේ. පල්ලි යන ගමන් අපිට දන්සල් වගේකුත් හම්බුණා. මේ පානේ සීනි සම්බෝල දන්සලකුයි. අපි ඒකටත් ගියා. ඊට පස්සේ අපි යන්න පල්ලියට ආවා. අද ඊට දවසක් හින්දා ගොඩක් සෙනග හිටියා. ඔයාලට පේනවා ඇති ඉටිපන්දම් පත්තු කරන්න තියෙන පොලිම මාරම දුරයි. මාරම දිගයි. ඉතින් සාමාන්‍යයෙන් ඉරිදා සඳුදා සිකුරාදා කියන්නේ පල්ලියේ සෙනග වැඩිම දවස් ටිකක්. කොහොම හරි අපි ප්‍රේ කරලා ඉටිපන්දම් ටිකක් පත්තු කරලා ආවේ දේවමෑණියන්ගේ සුරුවම ළඟට. එතනත් වෙනසක් නෑ. ගොඩක් සෙනග හිටියා. ඉතින් එතනටත් ගිහිල්ලා අපි චුට්ටක් බීච් එකට ආවා. Actually I took more time to edit these videos. මම මේ ක්ලිප්ස් ටික මේවල last week එකේ Sunday දවසක ගත්තේ. මන්ට time එකක් තිබුණේ නෑ. මම දැන් තමයි මේ vlog එක edit කරලා දාන්නේ. ඉතින් බීච් එකේ චුට්ටක් වෙලා ඉඳලා බීච් එක ළඟම තිබ්බ කඩේකින් අපි iced coffee බීලා මෙන්න මේ කේක් උත් ගත්තා. මේක මං හිතන්නේ 350ක් වගේ වුණේ. මේක චොක්ලට් මෙල්ටඩ් වගේ කේක් එකක්. වෙට් විදිහට නෑ පොඩක් වේලිලා වගේ තිබුණේ. උඩ චොක්ලට් චිප්ස් තිබ්බා. මට නම් මේක එච්චරටම සෙට් වුණේ නැහැ. ඊට පස්සේ අපි පල්ලියේ ඉඳලා ගෙදර යනකොට මෙන්න මේ ඩබල් ඩෙකර් බස් එක මගදී දැක්කා. ඊට පස්සේ ඉතින් අපි කට්ටිය මේක දැකලා මේක යන්න තිබුණා නම් මරි කියලා කතා වුණා. ඉතින් ඊට පස්සේ අපි වාහනේ නවත්තලා ඒ බස් එකට නැග්ගා ඊළඟ හෝල්ට් එකෙන්. නැගලා ඒකේ උඩ තට්ටුවට ගිහිල්ලා ඉඳගත්තා. මෙන්න මෙහෙම තමයි ඒකේ උඩ තට්ටුව තියෙන්නේ. ඔයාලට පේනවා ඇති view එක මෙන්න මේ විදිහට පේන්නේ උසට. මේ මගේ first time මේ වගේ double decker බස් එකක යන සහ මං හිතන්නේ මේ හරියට මේ වගේ බස් එකයි තියෙන්නේ. කියන්නේ මේක විතරයි මේ හරියටම තියෙන්නේ. මේ බස් එක අපිට හම්බුනේ මං හිතන්නේ නාත්තන්ඩිය හරිය වගේ. ඔව්. නාත්තන්ඩිය ස්ටෑන්ඩ් එකෙන් පටන් අරන් එන බස් එකක් මේක. And yes, it's a very nice experience for me. කොමාරි ටික දුරක් ගිහිල්ලා බැහැලා අපි ආපහු වාහනේට නැගලා එනකොට මගදී අපිට හම්බුණා අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් අපි අයිස්ක්‍රීම් දන්සලෙන් අයිස්ක්‍රීම් උත් කෑවා. ඉතින් ඊට පස්සේ we are back to our home. මේ අපි ගෙදර එන ගමන් ගෙදර ආවට පස්සේ අම්මයි මයි ටක් ගාලා දවල්ට යන්න ලෑස්ති වුණා. උයන එක ගැන ගත්තොත් මම කරේ අම්මට හෙල්ප් කරපු එකයි. එහෙම අම්මා කිව්ව දේවල් කරපු එක විතරයි. අම්මා තමයි ගොඩක් වැඩ කරේ. අම්මා උයන පියන ඒවා මම ලුණු කපන ඒවා මේවා හැම අම්මට කරලා දුන්නා. උයනවා කියන එක ගත්තාම මට සතිය දවස් වලට කොහොමත් අම්මට උදව් කරන්න වෙන්නේ නැහැ. හැබැයි මම සැටර්ඩේ සන්ඩේස් වගේ ගෙදර ඉන්න දවස් වලට අම්මට උයන්න මේ වගේ උදව් කරලා දෙනවා. ඉතින් මං හිතන්නේ මම මාසයක් වගේ කාලයක් හිටියා කිසිම vlog එකක් post කරන්න නැතුව channel එකේ. And I think it's mostly because I was going through a bit of difficult period in my life. හැම වෙලේම එකම විදිහට අපේ life එක තියෙන්නේ නැහනේ. And I wasn't really in a mood to film or edit anything, so I just kept everything aside for a while and focused on myself. හැබැයි ඊට පස්සේ මම තේරුම් ගත්තා මේ හැම දෙයකටම තියෙන උත්තරය අපි කැමති දේවල් අපෙන් ඈඩ් කරන එකවත් අපි කැමති දේවල් නවත්තලා දාන එකවත් නෙවෙයි. So now I am slowly getting back into it. And just to mention මම මෙතන කතා කරන්නේ relationship මත එකක් නෙමෙයි. Sometimes life it has own highs and lows, balancing everything, dealing with pressure and responsibilities in workplace, and especially අපිට අපේ ජීවිතේ මුණ දෙන්න වෙන වෙනස් දේවල් ගැන. And after all these things we are finally humans.
Okay, back to the vlog. අපි දැන් උයලා ඉවරයි. දැන් උයලා ඉවරනාට පස්සේ අපි මේ විදිහට කිචන් එක ක්ලීන් කරනවා. කිචන් එක ක්ලීන් කරලා පිහලා සේරම කරලා ඉවර වෙලා මම ඊළඟට යන්නේ මට හම්බෙච්ච ටෙමු ඕඩර් එකක් අන්බොක්ස් කරන්න. මට මේ ටෙමු පාර්සල් එක එන්න මං හිතන්නේ සතියක් දෙකක් වගේ කාලයක් ගියා. මම අයිටම්ස් 3ක් ඕඩර් කරා. මේ තියෙන්නේ සිලිකන් ග්‍රිප් එකක්. ෆෝන් එකේ බෑක් කවර් එක පිටිපස්සට අලවන්න තියෙන්නේ. මම කලර්ස් 3කින් ඕඩර් කරා. කලර්ස් 3කින් ඕඩර් කරා කියන්නේ එක බන්ඩල් එකකට ආවේ. ඊට පස්සේ මම බෑක් කවර්ස් 3ක් ගත්තා. white, light blue and ash color වගේ කලර් එකකින්. ඒකත් එක බන්ඩල් එකක්. ඊට පස්සේ මම මේ ලස්සන cute බෑග් එක ඕඩර් කරා. මේක එක කලර්ස් වලින් තිබුණා. මම ගත්තේ black color. මට මේ වගේ ප්‍රයිස් එක නම් හරියටම මතක නැහැ. And this is how I spend my Sunday. මම මේකෙන් පස්සේ පාඩම් වැඩ කරලා මගේ දවස ඉවර කරා. අපි යාළුවෝ vlog එකකින් ඉක්මනටම හම්බෙමු. Thanks for watching. Bye bye.